ෆෝන් එක වදයක් නම් මම මේ ළඟදී දැම්මත් එක මෙසේජ් එකක් ෆෝන් එක වදයක් වෙලා තිබ්බලම ඒකෙන් ගැලවෙන්න මොකද කරේ කියලා. ඒවා කියවලා බලන්න. කියවත් දෙරේ ළමයි හිතා ගන්න බැරි කැපකිරීම මේවට කරනවා කියලා. සමහරක් ෆෝන් අයින් කළා දානවා. හරි. අයින් කළා දාලා අම්මලාගේ ෆෝන් එකකින් පන්ති වැඩත් කරන අමාරුවෙන් ඉන්නවා. නමුත් මේක හොඳයි. ඉතින් මොකද අරක තිබ්බනම් උට ඊට වඩා ජීවිතේ තව ගොඩක් ඉස්සරහට ගොඩක් අමාරුවෙන් ඉන්න වෙනවා. ඌ දැන් අමාරුවෙන් ඉඳලා ඉස්සරහට ටික හොඳට ඉන්න උගේ සරස්ප තියෙන්නේ. මොලේ තියෙන එවුම්. හරි. එතකොට එහෙම ෆෝන් එක ප්‍රශ්නයක් නම් ෆෝන් එකකින්ද වාට පැය භාගයක් කර විනාඩි 15ක් කර තව වැඩ කරන්න තිබ්බ වෙලාවක් නැති වෙනවා නම් කතන්දරේ මෙච්චරයි. අපිට ෆෝන් 100ක් නැතුව වැඩ කරන්න බැරි වෙන එක. මොකක් හරි ඩිජිටල් ඩිවයිස් එකක් ඕන වෙයි ඔන්ලයින් වැඩ නම් මනම් තියෙනවා. නමුත් බහුතරයක් ඕගොල්ලෝ තනියෙන් වැඩ කරන ඔය කාලේ නාස්ති වෙනවා කියන වෙලාවල් ඒ ෆෝන් තියෙන්න ඕනවට තිබිලා නෙවෙයි නිකන් තමන් ගාව පුරුද්දට තියෙනවට තිබිලා නාස්ති වෙනවා. මිසක් අර ඒකේ PDF එකක් බලාගෙන වැඩ කරන ඉඳ නෙවෙයි. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් පන්ති වෙලාවකට හෝ රෙකෝඩින් එකක් බලනකොට වගේ අරුණාම ටියුට් බලන්න වගේ දේවල් වලට අඩුයි ඕනවා නෑ නෙවෙයි සාපේක්ෂව අඩුයි. හරි. එතකොට ඕගොල්ලෝ දැන් වැඩකට යද්දි දන්නවනේ මේ වැඩේ එහෙම ෆෝන් එකක් ඕන වෙන වැඩක් නෙවෙයි. ඒකට මොකද්ද කියලා දන්නවනේ. ඕන වෙන්නේ නැති වැඩක් නම් එනේ ඕන වෙන වැඩක් නම් ළමයි එක්ක ඒක ඒ වෙලාව පුළුවන් තරම් ඉක්මනට ඒ වැඩේ ඉවර කරලා හරි එහෙම මම මේ කියන දෙයට එන්න එහෙම ඕන වෙන්නේ නැහැ බහුතරයක් කොට. එහෙම දෙයක් නම් වැඩ කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරන්න ඕගොල්ලන්ට එහෙම නොවැලයක් විය හැකි මොකුත් එහෙම කෝල් එන්නේ නැහැ නේ. ඒක ඕෆ් කරන්න ඕෆ් කරලා අම්මට හරි තාත්තට හරි වෙන කවුරු හරි මිනිස්සෙකුට කියන්නේ අරන් යන જાතියෙකුට නෙමෙයි ආයෙවා ඉල්ලුවම දෙන જાතියෙකුට ඔය ෆෝන් එක දෙන්න. මේක කරගන්න ඕන නම් ඔය වැඩේ කරන්න. ඒ කියන්නේ හිතා ගන්න බැරි නසරාණි වගේ ඉන්නේ උන් ඔය වැඩ කරලා තියෙනවා. දැන් මේ උදාහරණයකට මම මේක මෙහෙම ලොකුවට දැනන් හිටියේ නෑ. අර ඔයාලගේ පිටකවර බහුතරයක් එහෙම ඩිසයින් කරන්නේ තාම 2021 අපේ බැච් එකේ මොරටුවේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉගෙන ගන්න ගමන් ඉන්න ළමයි. හරි. ඒ ළමයා තමයි මේ ඒක ඩිසයින් කරන යන්නේ. ඌත් ඒක කරලා තියෙනවා කියලා මට ගිය අවුරුද්දේ කොයිද කිව්වේ. ඌ දැනුණත් ඒක කරනවා කියන. දැනට ඒ කියන්නේ අම්මට දෙන්නේ නෑලු. දැන් කැම්පස් ඉඳලා ඒත් ෆෝන් එක ඔෆ් කරලා කියන්නේ මොකක් හරි එක්කර මං උඩ කතා කරලා හරිද මං උඩ ඩිසයින් එකකට කතා කරනවා අතර මූ ෆෝන් එක ඔෆ්. පස්සේ ඌ ආන්සර් කරලා කිව්වේ සර් මේ ෆෝන් එක ඔෆ් කරලා වෙනම තියලා තියෙන්නේ දැන් නම් අම්මට දෙන්නේ අර ඉස්සර කියපු විදිහට පාඩම් කරද්දී ඒක වදයක් වෙන නිසා ඒක ඔෆ් කරලා අන්තිමට ඒකෙන් මට කෙලවලා තියෙන මගේ ඩිසයින් එක පරක් වුණා ඒකත් එක්ක කොහොම හරි එහෙම කැම්පස් කාලේ වැඩ කරන්න ගිහිල්ලත් එහෙම කරන උන් ඉන්නවා හරිද ඒක මේක කරන්න උවමනා වෙනවා කියන එකයි ඒ දෙකක් ඉතින් උවමනාව නැති උන් හැසිරෙන විදියයි උවමනාව තියෙන එක හොඳින් හරි නරකින් හරි මොන විදියෙන් හරි මේක කරගන්න සීන් එකේ ඉන්නේ ඌ මේක කරනවා අරයකා කැම්පස් එකේ දැන් සෙකන්ඩ් ඉයර් වෙන්නක් කිට්ටුයි තාම ඌ පාඩම් කරද්දි ෆෝන් එක ඔෆ් කරලා දැන් නම් අම්මට දෙන්නේ නෑලු. නමුත් Tamanට ගන්න බැරි වෙන තැනකින් තියෙනවා. මං කියන්නේ ඕගොල්ලන්ට අම්මට හරි තාත්තට හරි දෙන්න. මොකද එහෙම නැත්තම් මේ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඕගොල්ලෝ හැමලක් කරලාට පැයක් විතර යද්දි බෑ අප්පා දැන් කියලා අරගෙන ඔන් කරලා ඊට ටික පාවිච්චි කරනවා. ඒ හින්දා එහෙම බැරිම නම් අම්මට හරි තාත්තට හරි දෙන්න Tamanට ගන්න බැරි වෙන කොහෙද දාලා ලොක් කරලා වගේ අතුරත් හංගලා තියාගන්න ගන්න අමාරුයි. ඒ කියන්නේ නැගීටලා යතුරු හොයලා ඒත් ගන්නව සමහරක් කියනවා. අවම වීමක් හරි වෙයිනේ. එහෙම Tamanට වැඩ කරනකොට ෆෝන් එක කරදරයක් නම් ඕෆ් කරලා Tamanට ඒක ගන්න බැරි වෙන්න හදන්න. ඕක කරන්න බැරි නෑනේ. බොරුවනේ ඔයගොල්ලෝ කියන්නේ බෑ කියලා. හරි. වැඩ කරන්න ඕන වෙලාවට විතරක් ඒක තියාගෙන අනිත් වෙලාවට අයින් කරන්න වලට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ කියන්නේ උඹලට ඉතර දෙයක් කරන්න හිත හදාගන්න බෑ. එහෙමනම් ඔයගොල්ලන්ට ඒ ලෙවල් එහෙම හොඳ රිසල්ට් එකක් එන එක නෑ. අර අසාර්ථක මිනිස්සු කියන කොටට වැටේ. ඒවටත් මිනිස්සු ඉන්න බෑ. අසාර්ථක මිනිස්සුගේ જાතියක් ඉන්නත් එපේ. උන් උදාහරණට අරන් කතා කරන්න එහෙම උන් ඉන්න ඕනේ. ඒ වගේ කොටට වැටේ. ඔයාට මේ වෙනුවෙන් ඒක කරන්න බැයි නම. මේ බොහොම මේ දරුණු ඕනින් එකක් දෙන්න. මේක හරි පැත්තට ගණ්ඩයි ඕනේ. එහෙම නොකරොත් අර කොට තමයි වට උරුම. හරි. ඒ නිසා එහෙම වෙන්න එපා. මේ වෙලාවේ වෙන්න ඕන දේ තේරුම් අරගෙන වෙන්න ඕන විදිහට වෙනස් වෙන්න. ඒවයින් කළා දාන්න. Taman TV series, film හරි, game හරි මොකක් හරි තව දේවල් නිසා කාලේ නාස්ති කරනවා නම් මේ මාස දෙකයි තියෙන්නේ. මේකෙන් පස්සේ වලට ඕන හැටියට ඔය දෙයක් කරගන්න පුළුවන්. මේක හරියට කරගත්තේ නැත්නම් මේකත් නැහැ. ඒක කරන්න කොහොමත් වෙන්නෙත් නැහැ. හරිද? ඒ නිසා ඔය සියලු දේවල් delete කරන්න චුට්ටක් බලනව නෙවෙයි 100%ටම අඩු කරන්න. මම TV series බලන්නේ නැහැ. එකක්වත් චුට්ටක්වත් බලන්නේ නැහැ. ෆිල්ම් පොඩ්ඩක්වත් මම බලන්නේ නැහැ. ඒ මට්ටමට 0 වෙන level එකට අඩු කරන්න ඕන. game delete කරන්න. ආය අදාළ නැහැ. එතකොට නැති වෙයිද දන්නේ අර වයි මේවා මෙච්චර කල් කරපුවා අපරාධ ගේම් වල කොහොමද ටික කාලෙකින් නැති වෙලා කියලා මේ කරලා තියෙන හින්දා කියන්නේ බං ඒ ඔක්කොම මේ හරි ප්‍රාථමික සිතුවිලි ඔය වෙලාවට එන්නේ. එහෙම නැහැ. මම ගේම් ගහලා තියෙනවා රෑ 4 පටන් ගරන් පාන්දර 4 වෙනකන් එහෙම ගේම් ගහපු ගේම් මම. හරි. ඔය කරන්න තියෙන ඔක්කොම කරලා තියෙනවා. ඒකට පස්සේ ඒ ටික ඉවර වුණාට පස්සේ තේරෙන්නේ ඒ ටික විතරක් කර කර හිටපෙවුන් ඉන්නවා. ඒ කියන්නේ මම ඒව කරේ ගොඩක් ඒ දේවල් සාමාන්‍ය බහුතරයක් එම් කරනකොට පස්සේ ඒ ලෙවල් එකෙම ඉවරලා තමයි මම ඔය ගේම් ගහන නම් පටන් ගත්තේ. ඉතින් හැබැයි ඒ වෙලාවේ අර වෙලාවේ ඔය කර කර හිටපෙවුන් හිටියා. ඉතින් උන්ට දැන් යන්නේ නම නැහැ. දැන් මට ගේම් ගහන්න ඕන නම් ගේම් ගහන්න පුළුවන්. මට ඕන මෙතනින් ජීවිතේ මෙතන ඉඳන් ඉස්සරහට මැරරකම් මොකුත් කර වැඩ කරන්න නැතුව ගේම් ගහ ඉන්න පුළුවන්. හරි. ඒක කරන්නේ නැහැ බය වෙන්න එපා. මට ඕන නම් පුළුවන්. හැබැයි අරුන්ට ආයි ජීවිතේ කවදාවත් සමහරකට ගේම් ගහන්න අවස්ථාවක් එන එකක්ම නැහැ. මොකද උන් ඕන නැති වෙලාවක් ගේම් ගහන්න ගියපු හින්දා.
ඊට පස්සේ තියෙන ගොඩක් දේවල් මිස් වෙනවා. හරි. ආතල් තියෙන තව පස්සේ උඹලා දැන් ආතල් කියලා හිතන් ඉන්නේ. එහෙම නෑ. ඒක කිව්වට තේරෙන්න ගන්න නෑ. එහෙමයි. හරි. ඒ නිසා ඒ මොනවා හරි නරක පුරුදු සියල්ල 0 වෙන්න ගන්න පුළුවන් ඇක්ෂන් සියල්ල ගන්න.